කිරිවෙහෙර සෑරදුන් වන්දනාමාන කර ගැනීමට පැමිණි පිරිස මෙන්ම බොහෝ දිනයක් වූ බැවින් සිල් සමාදන් වූවන්ගෙන්ද පූජා භූමිය පිරී ඉතිරී ගොස් තිබුණා. ආහාර පිසීමේ නැකත උදාවීමත් සමග කිරිවෙහෙර චෛත්‍යරාජාණන් වහන්සේ වටා ප්‍රදේශවාසීන් සහ පැමිණ සිටි බැතිමතුන් කිරි ඉතිරවීම සිදු කර තිබෙනවා. ඒ අවස්ථාවේදී චෛත්‍යරාජාණන් වහන්සේගේ කොත් කැරැල්ල ආසන්නයේ කිරි පැහැයට හුරු ද්‍රාවණයක් වැගිරුණි මෙලෙසින්. කිරිවෙහෙර චෛත්‍යනාන්තයෙන් මේ වගේ කිරි උතුරන දැකීමත් එක්ක ඊට පස්සේ ආන්දර බණ අවසන් වෙනතුරු ඒ කිරි ඉතිරීම සිද්ධ වුණා. අවසන් වුණොත් ඒක එහෙම නතර වුණා. කිරි උතුරන වෙලාවෙත් ඒ කිරි මුට්ටියට ප්‍රතිමුඛවම මහා සෑරදුන්ගේ කොත් වහන්සේගේ මුදුනෙන් රන්වන් කටක් හා බඳුව පුංචි කොටසක් මතුවලා එයින් කිරි වැගිරි මහා සෑරදුන්ගේ දිගට බේරෙන්න පටන් ගත්තා. පැය භාගයක කාලයක් පමණ මේ සිද්ධිය ඒ විදිහට සෑරදුන් වහන්සේගේ සිද්ධ වුණා. විද්‍යාත්මක පදනම පිළිබඳව තරම් නොදැනෙන සිද්ධියක්. බොහෝ අය සඳහන් කළා වසර 1970 වසරේදී මෙවැනි සිදුවීමක් සිදු වෙච්ච බවට. ඉතින් මේ වගේම පොහොය දවසයි අවුරුදු නැකත් දිනයයි මේ වගේ යෙදලා තිබෙන්නේ අවුරුදු 43කට පස්සේ බවයි බොහෝ දිනක අපට සඳහන් කළේ. වෙච්ච සිදුවීම තාමත්ම ආශ්චර්යයක් හැටියට අපි සලකනවා.